ඌ කෙලින්ම ලොකුවට හපහපා ඉන්න කෙලින්ම වක් ගාලා ගිනනවා. බිලි කටුවෙන් අදාපම ගිලිනවනේ බම්බකස් දාලා. අප්පුවේ පරම්පරාව පිටින් යවි. ඔව් ඉතින්. අම්මයි පුතයි තාත්තයි දුවයි එහෙම යන්නේ. රස්සාවනේ ඉතින්. ඒතරේ උඩ හිටපු මාළු ඒ තබ්බෝ ඇත්තේ. අප්පුවේ මාළු ගිහිලා තියෙනවා. ගිහිල්ලා තියෙන්නේ. ඒ පාර වැරුවල මාළු ටික ගියා. ආජාංගනේ උන් ටික යන්න බේර. ඔව්. හරි ධම්මෝසම කරමල කපන තැන ගාන්න. ඇයි? මූසා කරමල කපද්දි හරියටම දන්නවනේ. වෙන මිනිස්සෙක් කියනවා සතියෙන් සතිය බෙහෙත් දිනවා. ඇයි දන්නවද? ඔය පූස මට හැමදාම හපනවා. නෑනේ. ඇයි පෑගෙනවනේ? ඒ වුණාට මහා ලොකුවට හපන්නේ. ඌ දන්නවනේ කෑම හම්බෙන්නේ මෙතනින් කියලා. උන් ඒවා තියෙනවා උන් ඉලා. ඔව් ඔව් ඒකයි. වලි තියෙනවා ඈ. ඒක පොයේ හින්දා අනිද්දා නිවාඩුවක් දෙයි රජෙන්නේ. ඔව් රජයට නම් නිවාඩු ඈ? හම්බෙනවනේ. නැද්ද? සාමාන්‍ය හම්බෙනවනේ දීර්ඝතර පොයක් ආව. එන්නේ එන රජයට බැන බැන අපි ඉන්නේ. දැන් හිටපු පක්ෂවල කිසිම කෙනෙක් කිසි වැරද්දක් කරලා නැහැ. නෑ නෑ. දැහැමින් රට පාලනය කළා තියෙන්නේ. දැහැමින් කරලා තියෙනවා. එලාර රජුරුවා. එලාර කියන්නේ දැහැමි රජෙක්නේ. දුටුගැමුණු රජුරුවා මේ මනුස්සයා මාරලා දැම්මද? ඈ? එන වැරද්දක් කරලා තියෙන්නේ. දුටුගැමුණු. එලාර රජුරුවා තමන්ගේ පුතාවත් මරුවලුනේ අර හරකෙක්ගේ රේස් එකකට. ඌ අනගේ ඉතින් හදපු කතාව වෙන්නද? ඔව්. ලංකාවේ මහා ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ලංකාවේ සිංහලයෝ බෞද්ධයෝ මෙහෙම කියලා උඩ පැන්නට ඈ භාගිත භාගයක් ලංකාවේ ඉන්න කුහකයෝනේ. කොහොකේ නැත්තම් ඔය වඩිගියෝ ගේනල්ලා රජ කරන්න ඕනද මේ කන්දුරු රට. බැයි ලංකාවේ මොකෙක්ක හිටියෙම නැද්ද ඕකේ නේද? ඔව්. ලංකාවේ ඉඳලා කැරිකම තියෙන මේකේ ඈ ඒ වෙලාවෙත් ඔය මේ සාමාන්‍ය දැන් අපිට ඉතිහාසය කියලා දෙන විදිහට ඒ වෙලාවෙත් ඇත්තටම පට්ට වලක් කපලානේ තියෙන්නේ අපේ උන්ට. ඈ පට්ට විදිහටම වල කපලානේ තියෙන්නේ. මන්නම් කියන්නේ මෙහෙමයි ඔය රජවරු කියන්නේ තනිකරම අපාගත වෙන්නේ. කාවිය මාරනවා ගෑනු මාරනවා රජකම වෙනුවෙන් තාත්තා මාරනවා. ඔව්. හෙලෝ ඈ
ඉතින් ආරන් ටක් ගාලා එන්න බැරිද? ආයි. තියනවනේ ආරන් එන්න පුළුවන් නම්. ආහ්. මට උඩ සෙන්ටර් එකේ බලන්න. හරිද? කොරියන්. වට්ට මාළු ටිකක් ඉන්නවලු ටබ්බු. දැන් කියලා වැඩක් තියෙනවා. දැන් ඉතින් කියලා වැඩක් නැහැ. එහෙනම් සුද්ධ කරන්න කලින් කියන්න එපා. අපි 10ට හරි එනවා බඩු ගෙනියන්න. උතුම දාංගලයක් තියෙනවා. ඒක ඒත් අද අර මාළු නැති හින්දා හොඳයි ඉතින්. කොහෙවත් නැහැ නේ. උඩුමාළු ගන්න දෙන්නේ. උඩු මාළු වගේ බම් වැව් මාළු. ඇඟටත් ගුණයි. රසයි. ලුණු උයන්න ඕන හොද්ද නැත්නම්. ඔව්. හොද්ද හොඳට මේ හිඳවන්න ඕන. ඕකේ රිබ්බොත් නම් දියලා. ඔව්. ලුණු වේල නම් මරු නෑ කරෝල. කරවල සුපිරි. දුමේ වේල ලගත්තා. ලුණු දාන්න නැතුව ගත්තා නම් බයිට් එකට යනවා. මහේසය අහන්න ලූරා පදින්න කපනවද මේ නැත්තම් කපනවද කියලා වේලන්න කපනවද කියලා උයන්න කපනවද කියලා ගෙදර උන්දලා බයිනා මාළු කපු. ඔය දාන්නට තියෙන්නේ. අයියේ වා කියන්නේ තෙප්පිලියේ කම ගහනවා අම ගහilla ඉස්සි වදන ලස්සනයි බා කොම ගහනවා ආතාය වේ බලන්න මට බෑ තාම මාළු කපන්න. නෑ ඒක කාලයක් යනකොට ස්කිල් එක හැදිලා එනවා ගන්න. දැන් මාළු විකුණන්න පටන් අර අවුරුදු 3ක් විතර. ඒකනේ මං කිව්වේ මාළු කපන එකත් කලාවක් ඈ. ඔයාගේ YouTube එකෙන් බලනවනේ මිනිස්සු අම්මට සිරි වෙන්නේ. එළිය අර හලාවත ඉන්නේ අර හලාවත හරි මීගම ඔව් සෙට් එකක් ඉන්න සුරේෂ් අයියා. බූස් එයා නෙවෙයි, තව එක්කොල්ලෙක් ඉන්නවා ඒ එතන සෙට් එකේ. කිලෝ 10 මේ බලේ කමන විනාඩියක තත්ත්ව 34. ට්‍රික්ස් නේ බං තියෙන්නේ. නෑ ඒ දැන් මුහුදු මාළු වල කපන්න ලේසි. කපන්න ලේසි. කොර ගහන්න මොනවත් නෑ. ඉතින් කරදරයක් නෑ මුහුදු මාළුව කපද්දි. වැව් මාළු වගේ තමයි සිද්ධිය තියෙන්නේ. ඒ දෙපිලා 14 පාරක් කරනවා. හ්ම්? දෙපිලා කපන්න ඉවර කරන්න 14 පාරක් කපනවා. හරි වෙන්නේ. අප්පුවේ කරවල් ඉන්නවා මේ ලූලාව. ඊයේ උස්සන්නේවත් නෑ. ඉස්පිස් කරලා ලූලාගේ වල ලොකුවට කරමල් නෑ නේද? ඇත්ත. උල හයියයි බං. කැප් පහේ කොයි හරියද? ඉස්කෝලේ ගවයි. මේ ළඟදී අර දැන් අවුරුද්දකට දෙකකට කලින් අර කොල්ලෙක් හැප්පිලා මැරුණේ. හරියටම හරි. ඒ අපේ ගෙදරට හැරෙන පාර ඉස්සරහා. එහෙම. ඔව් ටැක් හයට යන පාර තියෙන එතන ඉස්සරහ. ඒක අපේ දෙවෙනි ගෙදර. අබ්බෝ යන්න යනවා. මේ පාරේ යනකොට වඩු මඩුවක් තිබ්බ නේද ඉස්සර? ඔය ඇල කෙලින්ම පාරේ. ඔව් ඔව්. දැන් ඒක වැහිලා. ඒ මාමාම කපලාද කොටලා මැරුවා. ඔව් ඔව්. ඔයා කියන්නේ ගෙවල් පහ යට උඩ. ඔව්. පාලම ළඟ. ඒ වඩු මඩුව වැඩ කරේ අපේ තාත්තා ඉස්සර. හා එහෙම. උදානේ කොටලක් මැරුවේ. පුතා මාරලා තිබ්බේ. ඔව්. ඌදලේ බෙදා ගන්න බැරුව. ඒවා ඉතින් මේ පවුල් වල එන කේසයි. ඒත් පවුල් දෙකක් තියෙනවා. පවුල් දෙකක්. ඔක්කත් අන්තිමට දෙවෙනි පවුලේ පෙන්ෂන් එක එහෙම අරන් ඉන්නේ. ඔව් නේද?
මේ මාමලා ඉතින් අපේ තාත්තලාත් එක්ක නම් හරි හොඳයි. ඉතින් අර පුද්ගලිකව තියෙන ප්‍රශ්න ඉතින් අපි ඔයාලගේ තාත්තා එහෙනම් අපේ තාත්තා හොඳට දන්නවා. දන්නවා අනිවාර්යයෙන්. අපේ තාත්තා තමයි ඉස්සර මේ සර්පිනා හැම ගාව සමර සූරිය කියලා. අපේ තාත්තා මියුසික්. ඒ මාමත් එක්ක අවුරුදු ගානක් එතන වැඩ කරා. එන හොරා යාළුවෝ උඩ. එහෙම ඇති අර අරහිනේ කොහෙද මේ පෙට්ටිය ආරක්ෂි. හෙට්ටි ආරච්චිම කට්ටියනේ. පෙට්ටිය තමයි. ඔය හෙට්ටි ආරච්චිම වරායෝ කියන්නේ සල්ලි වලට අම්මෝ පුදු පෙරේතකමක් තියෙන්නේ. අපි ගෙදර එනවා දැක්කයි පැත්තේ ළමයි. ඒ ළමයින්ට මේ අපේ ගෙවල් වල උන්ට කන්න බොන්න දෙනවා කියනවා. ඒ ළමයින්ට හරි පුදුමයි. දෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෙවල් වල ළමයින්ට කන්න බොන්න එක එක ඒවා. ඔව්. වියලා කන්න දෙනවා ඇරෙන්න වෙන මොකුත් නැහැ. ඒ වාර ටිකක් මේ තාමත් පාරම්පරික ගම්නේ. ඒ වගේ තියෙනවා ටිකක් අර අමුතුම කල්චර් එකක් තියෙනවා වගේ. දෙමළ මිනිස්සුන්ගෙන් මේ පැවතගෙන එන කට්ටියක් දන්නවා. අනේ මත්. ඔය ගලවල් මොකක්ද අමුතු වචන තියෙනවා. ඔව් ඔව්. පුංචිට කියන්නේ පුන්න. ඔව් ඔව්. ඕන්න. ඔව් ඔව් එහෙම තියෙනවා. ඒ පැති වල නව ගත්තේ ඒකම නාන්නේ එරිය. ඔය එලාර දුටුගැමුණු යුද්ධ වෙලාවේ පැනපු මේ පොරක් කියලා. එලාරගේ පැත්තේ කට්ටියකින් ගෝවෙන ඉන්නේ. වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. මල් ගස්ස පුලියම් කරන්නේ ඉන්නේ. ඔව් ඔව් ඔව්. ඒකයි. ඒත් එහෙමනේ. ඒ උන්ගේ මූණු තමුනේ. ආ. ඕ ටිකක් නිකන් අර නිකන් පිළිම වගේ මූණු තියෙන්නේ නේ. ඔළුව එහෙම නිකන්. කලවම් වෙලා ඉන්නේ. ඔව් ඔව්. විජය රජුරු එක්ක ආපු ඉන්දියන් කාරෝ ටික ලංකාවේ බඩු කෑලි ටිකට ගහලා භාගයක් හැදුවා. ඒක කියන්න අවතක. කියන්න බෑනේ කෙල්ලෙන්. ආයෙත් ගන්න. තවරකන්න. ගන්න කැතයි. උඩරටත් එහෙම නෙවෙයි මැනික් ඉන්න පැත්ත එහෙම වෙනම කල්චර් එකක්. ඔය තේන්න දයියා බයියා ගාන. කන්නේ ජීවිතේ. නෑ නෑ. ඒව කන්නේ අපේ අම්මගේ ගමක් නුවර ඔය දැන්නේ කුඹුර. දැන් නෙකුරේ. අම්මගේ නෑදෑයෝ කියලා ඉන්නවා જાතියක් අල්ලිම හොය. අනකොලගේ හත් අපුවත් තුන් සල්ලි හොය. ඒක නම් දාන්න බැරි විතර නේ. නෑ ඔහොම ගැටයක් ගහන්න. ඔහොම ගැටයක් ගහන්න. මේ පොඩි කවරයක් තියෙනවා අපි දාගන්න.